මහනුවර දිස්ත්‍රික්කය හැටියට ගත්තාම අපේ ජල සම්පාදන ක්‍රම 20ක් තිබ්බා. ඒකෙන් 18ක්ම ආපදාවට ලක් වුණා. ඒ වෙලාවේ වැඩ කරේ ප්ලාන්ට් දෙකක් විතරයි. මේ වෙනකොට අපි ප්ලාන්ට් 18ක්ම ඔපරේෂනල් ලෙවල් එකට ගෙනල්ලා තියෙනවා. තව දෙකක් ප්‍රතිසංස්කරණය කරන්න තියෙනවා. ඔව් 18. ඒ දෙක කවද වෙනකොට ඔයගොල්ලෝ සැලසුම තියෙනවා. ඒක සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් දින 3ක හෝ 4ක කාලය සීමාවක් ඇතුළත යථාවත් කරන්න පුළුවන්. හැබැයි 20ම අපි විවෘත කරත් සමහර ඒ ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශවල ජල සැපයුම දෙන්න බැරි නේද? ඔව්. ඒ ප්‍රදේශ කීයක් හඳුනාගෙන තියෙනවද? දැනට ස්ථාන 5ක් විතර තමයි තියෙන්නේ. ස්ථාන 5ක් විතර තියෙනවා. ඒ ස්ථාන පහෙන් ඉක්මනින්ම අවසන් කරන්න පුළුවන් ප්‍රදේශ කීයක් තියෙනවද? ඉක්මනින්ම අවසන් කරන්න පුළුවන් කියන්නේ අපි ඇත්තටම එහෙම අඳුනගත්තේ පුළුවන් තරම් අපිට දින දෙකකට වඩා අඩු කාලයකදී මේවා කරන්න පුළුවන් අර පන්විල ප්‍රශ්නේ ඇරුණාම. ඒක තමයි අමාරු වෙන්නේ. එතකොට එතන ඉන්න ගමයට වතුර ලබා දෙන්න මොකද්ද කරන්නේ? බවුස් සප්ලයි එකක්. බවුස් වලින් ලබා දෙනවා. එතකොට තව දින 3ක් යනකොට ඔයගොල්ලෝ වෝටර් බෝඩ් එකෙන් ලබා දෙන ජල සැපයුම සම්පූර්ණ යථාවත් වෙනවා. හරි නේද? පළාත් පාලන ආයතන වලින් මෙහෙවන ජල සැපයුම් මාර්ග යථාවත් කරන්න තව කාලයක් යනවා ඔයගොල්ලෝ කියන විදිහට. ඔව් 75ක් විතර පුළුවන්. තව සති දෙකක් විතර. ඉතුරු 25 ටිකක් අමාරු වේවද? අපි කොහොම හරි දෙසැම්බර් 31කට කලින් ජල ව්‍යාපෘති ටික යථා තත්ත්වයට ගන්න තමයි උත්සාහ දරන්නේ. දෙසැම්බර් 31 වෙනකන් අපිට තියෙනවනේ පානීය ජල සපයන තැන් ටික නේද? ඒවට බවුසර් වලින් සපයනවනේ. ස්ථාවර සැපයීම සකස් කරන තෙක් උත්තරේ තියෙන බවුසනේ. අපි කවුරුත් දන්නවා බවුසර් වලින් අපිට නේද? සම්පූර්ණ අර වෙනදා ඒගොල්ලෝ තමන්ගේ සාමාන්‍ය පාවිච්චි කරපු ආකාරයට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණයක් අපිට බවුසර් වලින් ලබා දෙන්න බෑ. නමුත් මූලික අවශ්‍යතා ටිකටවත් අපි බවුසර් වලින් ලබා දෙන්න ඕන. අපේ ප්‍රධාන ඉලක්කය බවට පත් වෙන්න ඕනකම තියෙන්නේ අර සාමාන්‍ය තත්ත්වයේදී තිබුණු ජල සැපයීම මාර්ග ටික ඉතා ඉක්මනින් යථාවත් කරන්න. ඒතර තමයි අපිට වෝටර් බෝඩ් එකෙන් කියන ඉතුරු දවස් 3 ඇතුළත ප්‍රතිසංස්කරණය කරනවා කියලා. අපි කොමසාරිස්තුමී කියනවා නේද සමහර ඒවා සම්පූර්ණ කරන්න දෙසැම්බර් 31 වකත් වේවි කියලා. ඒ කියන්නේ තමර නේද යම් ප්‍රමාණයක් ඉක්මනින් කරන්න පුළුවන්. නමුත් ඉක්මනින් ඉවර කරන්න දෙසැම්බර් 31ක් වේවි. අපි පුළුවන් තරම් ඉක්මනින්ම ඒ කියන්නේ අපිට අවශ්‍යකම තියෙන මේක. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යථාවත් කරගන්න මාර්ග පද්ධතිය ඊළඟ වතුර නේද ප්‍රධාන වශයෙන්. ඒ නිසා අපි ජල සැපයීම ගැන වැඩි අවධානයකින් වැඩ කරමු.